Hi guys, welcome back to our YouTube channel. I am Lakshan. And I'm Sudari. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලාද? අපි යන්නේ අද ට්‍රේන් එකේ. කාලෙකින් අපි දැන් ට්‍රේන් එකේ travel කරපු නැති නිසා ට්‍රේන් එකේ යන්න හිතුවා. ඇත්තටම මේක කලින් දවසේ plan කරේ. ඉතින් හිතුණා එහෙමම ආවා. අඩුම කන්නේ මොනවද ගෙනියන්නේ මොනවද කිසිම දෙයක් හිතුවේ නැහැ. ඒ නිසා ස්ටේෂන් එකේ තියෙන පොඩි කඩේකින් කිරි පැකට්ස්ුයි බිස්කට් එකකුයි අරගෙන අපි එහෙමම ගියා. ආදි මාරි සෙනගක් ඉන්නේ නේ. සෙනග කියන්නේ මේ පැත්තට යන්න විතරයි. ගාල්ල පැත්තට යන්න විතරයි කොට සෙනග. රිනල්ස්ලා තමයි ගොඩක් ඉන්නේ. අනේ මෙතන එක ෆොරිනර් කෙනෙක් කපුටන්ට කන්න දදා හිටියා. මම ඉතින් ඒක කැප්චර් කරගත්තා. අපි 10 මාට තමයි ට්‍රේන් එක තිබ්බනේ. මම ඒ කතාව vlog එකේත් කියනවා. ඒ ට්‍රේන් එකේ එන්න පැය භාගයක් විතර පරක් වුණා. මේ දෙන්නේ මැරින් ඩ්‍රයිවර්. එදා යන්නයි එන්නයි කෝච්චි 2-3ක් වගේ තිබ්බේ. එතකොට අර ගොඩක් සෙනඟ හිටිය පිරිලා. සමහර අයට ෂීට් තිබ්බේ නැහැ. ඉතින් වෙලාවට chance එකට අපිට ෂීට් එකක් හම්බුණා. ඒකත් හැබැයි අනිත් පැත්තට ඒ වුණාට කමක් නැහැ. අපිට ලස්සනට පරිසරයේ විඳ යන්න හම්බුන නිසා ඉතින් මට සතුටු. මෙතනත් ළමයි ෆොරිනර්ස්ලා දෙන්නෙක් ඔය ට්‍රේන් එකේ ෆොටෝස් ගන්න ගමන් හිටියේ. මම ඒක කැප්චර් කරගත්තා. එයාලා දෙන්න හරි කියුට් ෆොටෝස් ටිකක් ගත්තා. ඒක නිසා මාත් ඉතින් ඒක බල යන ගමන් ඒකත් කැප්චර් කරගත්තා. අපි දැන් මේ යන ගමන් අපිට බඩගිනි. වෙලාවට අපි ගත්තේ නැත්තම් එහෙම අපිට කන්නත් නැහැ. හරිම බෝරින් වෙනවා. ඒක නිසා ඔයාලා යනකොට ට්‍රේන් එකේ කන්න බොන මොන හරි අරන් යන්න. මේ නැත්තම් ඔයාලට යනකම්ම බඩගින්න ඉන්න වෙනවා. මොකද එතන තිබේ පැය දෙකේ ටයිම් එක පැය 3ක් වුණා. එහෙම තමයි. ඉතින් සිස්ටම් එකත් එක්ක එක වෙලාවල් චේන්ජ් වෙනවා. හැබැයි ඉතින් අර ඔයාලට බෝරින් වෙන්නේ නැති වෙන්න මේ දේවල් අරගෙන ඔයාලට මොන හරි කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ඔය සින්දු අහන්න පුළුවන් වගේ දේවල් ඔයාලා ඉතින් අරගෙන යන්න. එතකොට ඔයාලට බෝරින් නැහැ. ඉතින් යන අතරමඟ ට්‍රේන් එකේ ෆෑන් දාලා තිබිලත් හුළඟ ඇවිල්ලත් එදා මාර රස්නයක් මාරම සැරයි යව්ව. ඔයාලා දන්නවා ඇති මේ මාසේ මේ ඔයාලා දැනට මත් විඳිනවා ඇති යව්වේ සැර මාරම සැරයි. ඔයාලා හැමතිස්සෙම සන් ක්‍රීම් යූස් කරන්න. ඒ අතරතුර අපි පොඩි නින්දකුත් දාගෙන හික්කඩුවට යනකම්ම ගියා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් අපි ඉන්නේ හික්කඩුවේ. ට්‍රේන් එකත් යනකන් ඉඳලා අපිට අංකල් කෙනෙක් හම්බුණා. හරියටම ටර්ටල් බීච් එකේ පාර කියන්න. එනට යා මගින් ගියා. අපි අන්තිමට හොයාගෙන ගියේ. ඔයාලට මෙතන පෙරරන් සංස් එකක් හම්බෙනවා. අපි එකකින් කන්න ගත්තා. නැත්තම් එහෙම අපි දෙන බඩගින්න ඇවිල්ලා මාර අමාරුවෙන් හිටියේ. ටර්ටල්ස් බලන්න. අපි මේ දැන් ඇවිල්ලා මේ හික්කඩුවේ PNS එකට. එමය මේ බීච් එක තියෙනවා මේ වෙහා පැත්තේ. එතන එළියට විලා කන්න පුළුවන්. හැබැයි දවල්ට නම් පොඩ්ඩක් අමාරුයි. යවුව තියෙනවා. මේ පොඩි කොට්ටම් ගහක් තියෙනවා. ඒක යට තමයි අපි ඉන්නේ. මම හිතුවේ නෑ මේ වගේ තනක් ඇති කියලා. ඇත්තටම ලස්සනයි. දැන්ටම කල වෙලා ඉන්නේ. ආ සුදුයි. මාරම රිලැක්ස් නම් පෙන්නන වීඩියෝ එක. අවුව වෙලාවට නම් සැරයි නේ. මෙතන විතරයි එක තැනකට තිබ්බේ. අනිත් ටික ඔක්කොම අවුව. වොෂ්රූම්ස් තියෙනවා. ට්‍රේන් එකේ හරි බස් එකේ හරි එන ඔයාලට කොහොමද එන්නේ කියන්නේ? පාරයිනේ මයිනේ. මේ ට්‍රේන් එකෙන් බහලා මේන් බස් වලට ඇවිල්ලා දකුණු අත පැත්තේ කෙලින්ම ආවම පෙරරන් සංස් එක තියෙනවා. එහෙම බීච් එකට එන්ට්‍රන්ස් වෙන්න පුළුවන් ඔයාලට. කට්ටිය ගොඩක් ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.
මගේ එකම අරමුණ තමා ටර්ටල්ස් බලන එක. හැබැයි බැරි වෙයි දන්නේ නැහැ. අපි දැන් බීච් එකට යනවා. කෑවා. කලුවලා. ළමයි මේ පින්පල්ස් දෙනානේ වැඩි දිනෙක පස්සේ ආවා. මොනවා කරන්නද? मैं हमारे सीन गान देना भाई नो या सीन क्या वाला no අපි යමු අපිට හවස් වෙන කලින් යන්න කවුරුද සල්ලි ගන්නවා මාර අවුවයි අපි කියන්නේ ගෙදරින් එද්දී අවුවක් තිබ්බේ නැහැ මෙච්චර මම හිතේ නෑ මේ අවුව තියෙයි කියලා එනකොට අවුවයි මම හැට් එකක් දාලා ආවා අතර හොස් බෑග් එකක් අරගෙන ඔයාලා මේ ජූන් මන්තල යනවා නම් අනේ ළමයි sun protection අරන් යන්න ජැකට්ස් හැට්ස් අරන් යන්න මාරම හානියක් කරනවා අපේ හැමට සතක හොතට අරගෙන ඇවිල්ලා නෑ ලස්සන මේ විලාස් ටිකක් එහෙම තියෙනවා මාර ලස්සනයි අපි ටර්ටල් බීච් කියලා වැරදි තැනකින් බීච් එකට ගියා. හැබැයි එතන නෙමෙයි ටර්ටල් බීච් එක. හැබැයි මෙතන ගොඩක් කට්ටිය හිටියා. හැබැයි එතනින් මීටර් 500ක් ඉස්සරහින් තමයි ටර්ටල් බීච් එක තිබුණේ. මට හිතුණා අයියෝ ඇවිල්ලා තේරුමකුත් නැහැ කියලා ටර්ටල්ස්ලත් නැහැ. ගොඩක් සෙනග ෆ්‍රීඩම් එකක් නැති වෙයි කියලා හිතලා පස්සේ අපි ආයි මැප් එක බලුවම ඉස්සරහා පෙන්නව නිසා අපි ආයිත් ඉස්සරහට ගියා. සෙනගක් ළමයි මම හිතන්නේ අද මෙච්චර සෙනගක් ඉන්නේ කියලා මම හිතන්නේ මේ සීසන් කාලේ ඩයිවින්ග්ස් කරන්න පුළුවන් සර්ෆින් කරන්න පුළුවන් ඒකයි ඒක නිසා තමයි මාර් විදියට ෆොරිනර්ස් ලයිනවා මෙයා මට කිව්වා ෆොරිනර්ස් නැහැ ඇයි දවල්ක් කොහොම ෆොරිනර්ස් නැහැ කියලා Oh my god. බලමු තව ටිකක් ඉස්සරහට පෙන්නන්න අපි කියපු තැන නෙමෙයි. එතන වැරදි. මීටර් 500ක් විතර ඉස්සරහට. ඔයාලා ට්‍රේන් එකේ ඇවිල්ලා හරි බස් එකේ ඇවිල්ලා හරි ස්ටේෂන් එකෙන් ස්ටෑන්ඩ් එකෙන් බහැලා ටර්ටල් බීච් කියලා සර්ච් කරන්න. එතකොට මැප් එකේ එන ලොකේෂන් එක හරියටම හරි. කිලෝමීටරයක් වගේ අතර තමයි තියෙන්නේ මෙතන ටර්ටල් බීච් එන්ට්‍රන්ස් එක. අපිට කැස් බෑවෙක් බලන්න තැන මෙයාට සර්ෆින් කරන්න You have arrived. සර්ෆින් කරෝ මෙයා උඩට එන්න අර අතන ගහලා තියෙනවා today's turtles baby අර කට්ටිය බලන්න. මේ මෙයානේ ගඟින් ගිහින් බලන්න. ඔව්. ඉතින් මොනවද කරන්නේ? අවුල්. sorry. කොතනද බලනවා කියන්නේ කැස් බෑවේ? බෝට් මේ හරියන්නේ අස්තෝ. අන්න කැස් ලෝකෙක ඉන්නවා. ඔව් අතර බහිමු අපි දැන් මේ සමත් ගලවන. ඒ බෑ මං කලුවේ. කවනේ. මේ එක්ස්පීරියන්ස් කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ ළමයි. මම කියන්නේ එක්ස්පීරියන්ස් කරන්න ගෙදර ගිහලා අටන්න කලු වුණා කියලා. හස්බන්ඩ්ට වද දෙන්න. සුදු කළා ගන්න කියලා. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. අපි ටක් ගාලා මේ ෂෝටක් දාගෙන ඉක්මනට එන්න. අම්මෝ ගන්නන්නේ ගන්නවද? පන්තියට ගමු මෙයා පන්තිය කියලා. මෙන්න ළමයි කැස් බෑවෙක් ටර්ටල් බීච් එකේ. හරි මෙයා දෙයින් අරන් දෙන්නවා.
මේ අනේ මමයි කැස් බෑවට කෑම දෙනවා. ඔයා දෙන්නව. ඉන්න දෙන්න. හරි මම දෙන්න. ඔයා දෙන්න අත ළඟට දෙන්න එපා. යාට පෙන්නනවා මෙයාට පේනවා හොඳට. අර ඈත ළමයි ඔෆිස් එකක් තියෙනවා. මම දන්නේ නැහැ හරියට මට විස්තරයක් කිව්වේ නැහැ එයා. එතන යාළුවා බිත්තර තියන් ඉන්නවලු. ඊට පස්සේ බිත්තර වලින් කැස් බෑ පැටව ආවට පස්සේ මේ එයාලා අතාරිනවලු හොදට. උදේ අතෑරලා තිබ්බලු. මම දැක්ක අතන නෝටිස් බෝඩ් එකක් දාලා තියෙනවා. උදේ 6 මාරට අතෑරලා තියෙනවා. ගොඩාක් අතෑරියලු. මේ ඒ වගේ ටයිම් එකකට આવොත් ඔයාලට ඒ දේත් බලන්න පුළුවන්. හැබැයි ඉතින් උදේ පාන්දර આવොත් මෙයාලා නැහැ මං හිතන්නේ. මෙයාලා ඉන්නේ අවුවට. කැස් බෑව වියසිදුරෙන් අහස බලන් තමයි. වියසිදුර මාරම සෙනගක් ළමයි. මාරම සෙනගක්. මාර විදියට කළු වෙලා ඉන්නේ. කළු කට්ට කළු වෙලා. මෙයා තමයි කළු වෙන්නේ නැත්තේ නේද හලු? එයා කළු වෙද්ද. ඔයාලා මුහුදු වතුරට බහිනවා නම් ඔයාලා දාන් ඉන්න රත්තරන් බඩු හැම එකම ගලවලා බහින්න. මොකද අර රත්තරන් බඩු වල හුක් එක හැම මේ බුරුල් වෙනවලු. නිසා හැම වෙලාවෙම ඒ වගේ දේවල් ජුවලරි අයිටම්ස් මොන හරි දාගෙන ඉන්නවා නම් ඒවා ගලවලා යන එක තමයි ඉතින් සේෆ්. තව දෙයක් මෙන්න මේ පාසිද මොනවද මන් දන්නේ නැහැ. පාසි නෙමෙයි මේ මොනවද? පාසි තමයි. පාසි වෙන්නේ නැති මොන හරි මුහුදු පැලහැටි. ඔව් රුපියල් 500ක්. හරිම අසාධාරණයි එහෙම බැලුවොත් නම්. අපිට 18 දෙන්නේ. ෆොරිනර්ස්ලාට 18 දෙන්නේ අපිට 500. No problem, no problem. Thank you so much. Спасибо. Спасибо вам большое. Я теперь не так боюсь. Now you
ළමයි මේ බලන්න ලස්සනයි. ලස්සන ගල් තිබ්බා මේ බීච් එකේ. වතුරත් මාරම ක්ලියර්. මාර ලස්සනයි. ඔයාලට බෝට් සෆාරි නම් යන්න පුළුවන් මම දන්න තරමේ. මේ ඒත් ගොඩක් අය අඩුයි අද. මම හිතන්නේ රැල්ල සරයි වෙන්න ඕනේ ගොඩක්. හස්බන්ඩ් නානවා. ස්විම් කරලා යනවා. You're the night, you're the color of my blood. You're the light, you're the night, you're the color of my blood. You're the cure, you're the pain, you're the only thing I want to tell you. ළමයි අපි දැන් යනවා. ට්‍රේන් එකෙන්ම යන්නේ. අද ඉන්න හිතාගෙන ආවේ නැහැ. ඒ නිසා තමයි බලවෙන්දනේ. ට්‍රේන් අඩුයි. ඒ නිසා ඉක්මනට යන්න ඕනේ. ගමු. අපිට ටයිම් එකක් නැහැ. අපි නැත්තම් කොහෙට හරි ගිහින් කන්න හිටියේ. ටයිම් එකක් නැහැ ට්‍රේන් එක නිසා. මේ බඩගිනි පෙරාලට පෙරන් සංසකක් හම්බෙන්නේ නැත්නම් ඒකත් නැහැ. දැන් ට්‍රේන් එක තාම නෑ. ආගයක් නෑ ගාන හිටන්නේ. ඔව් බයි කාලක් වගේ තියෙන. අපි දැන් තමයි එඩක් මාරම ෆන් එකක් ගත්තා. ඒ ටර්ටල්ස්ලා ජොලි ටර්ටල්ස්ලා ඉන්නේ. මේ ටර්ටල්ස්ලා ඒ කියන්නේ මේ එක්කෙනා වගේ මුලින් හිටියේ. පස්සේ ඒක ඇත්තට නැතුව ඇති කියලා ඊට බලනකොට ඉන්දියාව නේ. ඒක පොඩ්ඩක් ඈතට වෙන්න බෝටයක් ගහලා තියෙනවා. දැක්කට පස්සේ ඉන්නවා. ඒක බලන්න එක්කෙනෙක් දෙන්නේ කියලා මම ටික වෙලාවකින් ආවා 10 15ක් විතර. ඔව් එච්චරට ආවා. ලොකු ටර්ටල්ස්ලා. මෙයා බදාගත්ත එක්කෙනේ මේ මණ්ඩු දෙකේ කකුල. මේ ගොඩක් අය ඉන්නට හේතු නම් දන්නේ නැහැ. ගොඩක් අය ටර්ටල් බීච් ඉන්න හැ. මම දැක්ක. ඔව් රෂියන් අය. අපිත් මේ ආම්බෙන් වගේ දැක්කේ. නෑ අහලා තිබ්බට කොහේද එන්න ලොකු මොනවද තිබෙන අතරම මෙහෙම ඉන්නවා කියලා හිතුවෙත් නැහැ. මේ ගොඩක් රෂියන් අය මේ බෝට්ස් පවා මේ අපේ දෙපැත්තේ ගහලා තියෙන්නේ රෂියන් වලින්. ගොඩක් රෂියන් අය තමයි ඉන්නේ. යාලට වැඩි ඉංග්‍රීසිුත් දැන් මං හිතන්නේ. ඒගොල්ලෝ වැඩි ඉංග්‍රීසිුත් දැන් ඒගොල්ලෝ හැබැයි මේ ඇවිල්ලා එන්ජොයි කරනවා. අපේ මිනිස්සු තමයි නැත්තේ එතන. මම දන්නේ අපේ මිනිස්සු නැත්තේ ඇයි කියලා. හැබැයි ඇවිත් බලන්න. දැන් අපි ස්ටේෂන් එකට යන ගමන් මේක ගොඩක් මෙන්නේ ළඟ පාතයි නම. ඒ කියන්නේ දැන් අද දැන් අනිත් තැන් වල තිබුණා නේ පාරේ බීච් ඒ ආර දිගටම බීච් එකකදී එතකොට ඒ තැන් වලට මේ ඇවිල්ලා ඉන්නවා දුර පැති වලින් මේ මෙතන මේ එක්කියවත් පස්සේ කොට 170යි පස්සේ කොට කට්ටිය ඇවිල්ලා ඉන්නවා. හැබැයි ටර්ටල් බීච් එකේ දැන් අතෙන්ට විතරයි ටර්ටල්ස් ලයින්. එහා පැත්තේ තමයි කට්ටිය මේ ස්විම් කරන්නේ. දන්නේ නැහැ. එතෙන්ට එන්නේ නැහැ කට්ටිය කොට. අපරාධේ මොන හරි අත්දැකීමක් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දෙයක් තියෙද්දි එතන ස්විම් කරනවට වඩා එතන ඉන්නවට වඩා තව මීටර් 500ක් ඉස්සරහින් තියෙනවා කැස්බෑව තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ කිව්ව විදිහට කැස්බෑ පැටව පවා උදේට රිලීස් කරනවා. ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. අතන ස්විම් කරන ගමන්ම මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මෙතන ගොඩක් ඒවා තියෙනවා. බෝට් යන්න පුළුවන්. ෆිෂින් උත් තියෙනවා කියලා දාලා තියෙනවා. මේ සර්ෆින් ෆිෂින් නම් කියලාවත් කරන්නේ නැහැ. වෙනට වඩා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ෆිෂින් කරන්න ඕන ඊට වඩා දේවල් තියෙනවා එක්ස්පීරියන්ස් කරන්න ආවොත් එහෙම අපරාධේ. පික්කලුවට එන වෙලාව එහා පැත්තේ බීච් එකෙන් නානට වඩා ටර්ටල් බීච් එකෙන් කැස්බෑවත් එක නාන එක මාර එක්ස්පීරියන්ස් එකක්.
බලමු අපි සීසන් එකට විතරයි ඉන්නේ ගැස්ලා. ඔව්. මේ දවස්වල ඉන්නවා. කවද තිබ්බේ ජනවාරියට ජූන්ද නෑනේ ජනවාරියේ. අප්‍රේල්ද ජූන්ද මාස් කොහොම හරි මම හරියටම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාන්නම් කොහොමද මේ සීසන් එක කියලා. ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න මහරම ෂෝක් ඉතින්. එයාලා කරම කැස් බෑවොත් දැන් මිනිස්සුන් පුරුදු වෙලාද කොහෙද? එයාලා කොහොම මිනිත් දැයතර කෑම දෙනවනේ කෑම දෙන්න මිනිත් අර සමහර අර මේ කැලේ ආභරණ පාරෙන් යනකොට අලියෙම එන්නේ. අලිත් පුරුදු වෙලා තියෙන මිනිස්සු දෙන කෑම ගන්න ඒ වගේ තමයි මෙතන කැස් බෑව පුරුදු වෙලා තියෙන්නේ. කට ඇර ඉල්ලනෝනේ. කට ඇර ඉල්ලනවා ළඟට. ඔයාලට මේ සර්ෆින් කරන්නත් මම හිතන්නේ මේකට ට්‍රේන් කරනවද කොහෙද? මේ මම හිතන්නේ පීනන්න පුළුවන් අය ට්‍රේන් කරනවා. පීනන්න පුළුවන් අය තමයි. ඩයිවින් කරන්නත් මේ පුරුදු කරනවා එතන. ඔයාලට ඉතින් කැමති දෙයක් කරන්න පුළුවන් ඇවිල්ලා. අපි ස්ටේෂන් එකේදී හම්බෙමු එහෙනම්. අපි කඩේසෝරු මල්ලක් ගත්තා. කන්න යන ගමන්. අපි දැන් ඉන්නේ ළමයි හික්කඩුව ට්‍රේන් ස්ටේෂන් එකේ. මා ලස්සනයි හැබැයි. දිග ට්‍රේන් එකක් තියෙනවා නවත්තලා. ඒක අර පැත්තට යන එකක් අපි යන්නේ මේ පැත්තට. ඔයාලා පොඩක් ඉන්න මම අතන්ට ගිහිල්ලා ඉඳගෙන කියන්නම් කොටුවේ ඉඳන් හික්කඩුවට එන විදියයි ප්‍රයිසස් උයි කොහොමද කියලා. ළමයි දැන් අපි ඉන්නේ හික්කඩුව ස්ටේෂන් එකේ. ඔයාලා කොටුවේ ඉඳන් එනවනම් මොකක්ද කොමාරි කොටුවේ ඉඳන් ගාල්ලට යනද? නෑ ඔව් කොටුවේ ඉඳන් හික්කඩුවේ හික්කඩුව ගාල්ල පැත්තට යන ට්‍රේන් එකක නැගලා හික්කඩුවෙන් බහින්න තියෙන්නේ රුපියල් 200යි කෙනෙක්ට. ටිකට් එක 200යි. තර්ඩ් ක්ලාස් එකේ. හැබැයි අපිට අද එන්න පැය 2යි විනාඩි 45ක් විතර ගියානේ. පැය 3ක් විතර ගියා. ලංකාවේ ට්‍රේන් සාමාන්‍යයෙන් එහෙමනේ. ඒ ඉතින් ඒක ඉතර හිතන්න එපා. ඒ නිසා මේ පැය 3ක් විතර තියලා එන්න ඕගොල්ලෝ. ඔව් ආයමාට එන ට්‍රේන් එක මේ ආවේ 11ට 11ක් පවුන. 11 පවුන වෙලා. මොකද මේ අපි ඉතින් අපිට ට්‍රේන් එක අල්ල ගන්න බැරි වෙයි කියලා අපි ගෙදරින් එනකොටත් 10යි. හැබැයි ඇවිල්ලත් බලන් ඉන්නේ ඊට පස්සේ ට්‍රේන් එක එක. ඔව් ඒ නිසා මේ එහෙම නෑ ඒගොල්ලෝ වෙලාවට ඇවිල්ලා ඉන්න යනට පැය 3ක විතර ටයිම් එකක් තියාගන්න මෙහෙට එන්න. ඇවිල්ලා කිලෝමීටරයක් වගේ තියෙන්නේ පයින් යනවා. ඒක දැනෙන්නේ නැහැ ඉස්සර. බල යනකොට අවුත් තමා සිතක් දැනෙන්නේ. බලන්න ඔයගොල්ලෝ ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරපාන ෂොයි. බයි. අපි දැන් යනවා ආයි හික්කඩුවේ ඉඳන් කොහෙටද? අපි යන්නේ පිටාවලින් අපි ගෙදර යනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි කොහෙද යන්නේ කියලා. නැත්තම් තව තියෙනවා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔයගලන්ට ඕන තැනක් අපි ගියන්නම්. අන්න අනිත් ට්‍රේන් එක එනවා අනිත් පැත්තට. දැන් ගවල්ලට ගාලු කුමාරිය යනවා ගවල්ලට යන්න. ඔක පොඩ වීඩියෝ එකක් දාමු. Never knew that it could mean so much. You're the prayer. ඊළඟ vlog එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.